කුරුලෑ නැත්තං ඇක්නි ඇතිවීම සිටම ඒක ප්‍රශ්නයක්. කුරුලෑවක් ඇති වුණාට පස්සේ එතන පොඩි ගෙඩියක් වගේ නවා රතු පාට වෙනවා ඊට පස්සේ ඒක කැඩුනොත් කළු පැහැති ලැප එන්නවා තමන්ගේ හමේ පැහැයට වැඩිය තද පැහැති ලැප ආවහම ඒ වගේම මූණේ ආවාට ඇති වුණාම කුරුලෑවල සංකූලතා හැටියට මේවා ලොකු ප්‍රශ්නයක්. කුරුලෑවලට ප්‍රතිකාර තියෙනවද? ඔව් ප්‍රතිකාර තියෙනවා. ප්‍රතිකාර කියලා ගත්තොත් වෛද්‍ය විද්‍යාවේ අනුමත ඖෂධ පාවිච්චි කරන්න පුළුවන්. ආලේප කරන බේත් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතනින් එහාට ගියොත් PRP, මයික්‍රෝ නීඩ්ලින් සහ ලේසර් මේ වගේ ඒවත් කුරුලෑ සඳහා තියෙන නවීන වෛද්‍ය විද්‍යාවේ තියෙන උත්තර. සමහර උත්තර හොයාගෙන ගියාම තිබිච්ච කුරුලෑත් වැඩි වුණා කියලා හුඟක් අය බයයි යෝකට බෙහෙත් කරන්න. ඒ බය වෙලා ඉන්න අයට මොන හරි උත්තරයක් තියෙනවද ඔබ ගාව ඩොක්ටර්? බෙස් මෙඩිකේර් නාවල කියන්නේ පැය 24ම විවෘත වෛද්‍ය මධ්‍යස්ථානයක්. ඕනම එක්කෙනෙක්ට ඇවිල්ලා තමන්ගේ තියෙන වෛද්‍ය ගැටලු වලට උත්තර හොයාගන්න පුළුවන්. පළවෙනි දේ බය වෙන්න අවශ්‍ය නැහැ. සහ නිසි අනුමත ස්ථානයකින් හරි ප්‍රතිකාරයක් ලැබුණොත් තමන්ට මේ ප්‍රශ්نين නිදහස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ගාව හරි උත්තර තියෙනවා. මම ගාව වෙන්නත් පුළුවන්. අනික් ගැලපෙච්ච වෛද්‍යවරු ගාව උත්තර තියෙනවා. නාවල බෙස් මෙඩිකේර් එකේ ඉලුමිනේට් කියලා රූපලාවන්‍ය සායනයක් තියෙනවා. ඒ ඉලුමිනේට් කියන වෛද්‍ය සායනයට ආවොත් අපිට මේ ගැටලු වලට උත්තර හොයාගන්න පුළුවන්.